මැරෙන්න වැටිලා ඉද්දිත් උන් මරියසෙල් අම්මට කරපු දේවල් මට හිතාගන්න බැහැ. තාමුස්සගේ හුස්මටික යනකම් කිව්වා බලාගෙන ඉන්නේ. ඇඟිල්ල දික් කරලා මරියසෙල් අම්මට කියපු දේවල් ඔක්කොම අද මම හෙලි කරනවා. පණ යද්දී මරියසෙල් ගුණතිලකට සිදු කරායයි කියන හිතක් පපුවක් නැති වැඩේ ගැන ඇයව රැකබලාගත් ලේලි විසින් මෙසේ සංවේදීව හෙළිදරව් කර තිබුණා. උපුටා ගැනීමක්. මරියසෙල් අම්මගේ හුස්මටික අද උදේ ගියේ හරිම හිත් අමාරුවේ. හොඳ මුණ පෙන්නගෙන ළඟින් හිටපු මිනිස්සු මරියසෙල් අම්මට අන්තිම කාලෙත් මේ වගේ කැත වැඩක් කරයි කියලා එයාවත් හීනකින්වත් හිතුවේ නැහැ. මොකද එයා එයාගේ ශේෂ්ත්‍රයේ මිනිස්සුන්ට ගොඩක් ආදරය කළා. ඒ සේරටම කලින් මට කියන්න ඕනේ මරියසෙල් අම්මට කර කියා ගන්න දෙයක් නැතුව තමයි අන්තිම කාලේ කළුබෝවිල රෝහලේ ඇඩ්මිට් උනේ. මරියසෙල් අම්මගේ හම්බ කරපුවා සේරම එයාව රවට්ටලා එයාගේම ශේෂ්ත්‍රයේ කට්ටිය සැරින් සැරේ අතමාරු කරගෙන ගිහිල්ලා මිය යන කල්ම මරියසෙල් අම්මට සත පහක්වත් බේරුවේ නැහැ. අම්මගේ මුදල් හෝරංගිය ඒ ප්‍රවීණයි කියන ගායකයෝ ඔය උද්දච්ච ගෑණි මරියසෙල් මැරෙනකම් බලන් ඉන්නවා කියලා සමහරක් අයට කියලා තිබුණා. ඒත් කමක් නැහැ. අන්තිම කාලේ මරියසෙල් අම්මගෙන් කෝල් එකක් දීලවත් දුක සැපවත් ඇහුවේ නැහැ. දැන් බොරුවට නිවන්සෝ මරියසෙල් කකා ඔය ෆේස්බුක් එකේ නිවන්සෝ පතන කට්ටියම තමයි අම්මව බලන්නවත් ආවේ නැත්තේ. අන්තිම කාලේ ලොකු බෙහෙත් කරගන්නවත් මරියසෙල් අම්මට අතේ මුදල් ලොකුවට තිබුණේ නැහැ. පවුලේ අයටත් කරදර කරන්න බැරි නිසා අපිට උනත් මරියසෙල් අම්මා නිතරම කියන්නේ දුවේ දැන් මට කලකිරිලා හිටිය ඇති වගේ දැනෙනවා කියලයි. ඉතින් අම්මේ ඒ හිත් කලකිරීමත් එක්ක ඔයා අද යන්නම ගිහිල්ලා. යලි මේ නොමිනිසුන් අතර නොයිපදී හොඳ මනුස්සකම් දන්න තැනක හොඳ ආත්මයක් ලැබේවා මරියසෙල් අම්මේ. උපුටා ගැනීම අවසන්.